සියලුම දෙනාට අද වීඩියෝ එකෙන් අපි බලමු මේ වර්ගයේ රේඩියෝ වල එන ප්‍රධාන දෝෂයක් කොහොමද අලුත් වැඩියා කරගන්නේ කියලා. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් පහත් තියෙන රතු බටන් එක ක්ලික් කරලා මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම notification bell icon එක ක්ලික් කරලා තියාගත්තොත් ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවට notification එකක් ගෙන්න ගන්න. අපි එහෙනම් යමු අද වීඩියෝ එකට. අද වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ වර්ගයේ රේඩියෝ වල එන ප්‍රධාන දෝෂයක් කොහොමද අලුත් වැඩියා කරගන්නේ කියලා. ඉතින් මේ රේඩියෝ එකේ එන දෝෂයක් තමයි මේ රේඩියෝ එක ටික කාලයක් පාවිච්චි කරද්දි මේක on වෙන්නේ නැතුව යනවා. ඉතින් ඒ වගේ දෝෂයක් આવොත් එහෙම අපිට පුළුවන් මේ විදිහට මේ රේඩියෝ එක අලුත් වැඩියා කරගන්න. අපි දැන් බලමු කොහොමද මේ රේඩියෝ එක අලුත් වැඩියා කරගන්නේ කියලා. මුලින්ම අපි කරන්නේ මේ රේඩියෝ එක ගලව ගන්න එක. ඉතින් මේ රේඩියෝ එක ගලව ගන්න අපිට පුළුවන් මේකේ උඩින් එන දෙකක් තියෙනවා. ඒ වගේම බැටරි පින ගැලවුවට පස්සේ තවත් එන දෙකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ එන හතර ගලව ගත්තට පස්සේ අපිට මේ රේඩියෝ එක පහසුවෙන්ම ගලවලා මේකේ සර්කිට් එක එළියට ගන්න පුළුවන්. ඒ නිසා මුලින්ම අපි පරිස්සමට මේ විදිහට මේ රේඩියෝ එක ගලව ගන්න ඕන. මම කලින් කිව්වා මේ රේඩියෝ එකේ තියෙන දෝෂය තමයි මේ රේඩියෝ එක ඔන් වෙන්නේ නැති එක. ඉතින් මේ වගේ දෝෂයක් ඇති වෙන්න ප්‍රධානතම හේතුව තමයි මේ රේඩියෝ එකේ තියෙන ස්විච් එක. ඉතින් මේ වර්ගයේ රේඩියෝ වල ඔන් ඔෆ් ස්විච් එක සම්බන්ධ කරලා තියෙන්නේ වොලියම් කන්ට්‍රෝල් එක ඇතුළට. ඉතින් ඔයාලට මේ රේඩියෝ එකේ බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා වොලියම් කන්ට්‍රෝල් එක. ඉතින් මේ වොලියම් කන්ට්‍රෝල් එක ඇතුලේ තහඩු දෙකක් සම්බන්ධ කරලා තියෙනවා ස්ක්‍රීන් එකක් ආධාරයෙන්. අපි මේ වොලියම් කන්ට්‍රෝල් එකේ සවුන්ඩ් එක වැඩි කරන පැත්තට කැරකුවාට පස්සේ මේ ස්විච් එක ඔන් වෙනවා. ඒ වගේම සවුන්ඩ් එක අඩු කරන පැත්තට කැරකුවාට පස්සේ මේ ස්විච් එක ඕෆ් වෙනවා. ඒ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේ විදිහට මම මේ වොලියම් කන්ට්‍රෝල් එක කරකවනකොට මේක ඇතුළේ තියෙන තහඩු දෙක එකිනෙක ස්පර්ශ වෙනවා. ඒ වගේම ඈත් වෙනවා. ඉතින් අපි මේ වොලියම් කන්ට්‍රෝල් එකේ වොලියුම් එක වැඩි කරන පැත්තට කරකවනකොට මේ ස්විච් එක ඔන් වෙනවා. මේ තහඩු දෙක ස්පර්ශ වෙලා. ඒ වගේම අඩු කරන පැත්තට කරකවනකොට මේ ස්විච් එකේ තියෙන තහඩු දෙක ඈත් වෙනවා. මේ විදිහට තමයි මේ රේඩියෝ එකේ ස්විච් එක ඔන් ඔෆ් වීම සිද්ධ වෙන්නේ. මේ විදිහට මේ වොලියම් කන්ට්‍රෝල් එක කරකවලා මේ ස්විච් එක ඔන් කරනකොට මේ ස්විච් එකේ තහඩු දෙක අතර ස්පාර්ක් වීමක් සිද්ධ වෙනවා. ඉතින් අපි ටික කාලයක් භාවිතා කරද්දී මේ ස්පාර්ක් වීම හේතුවෙන් මේ තහඩු දෙක අතර තියෙන සම්බන්ධතාවය ගෙවිලා යනවා. එහෙම වුණාම මේ රේඩියෝ එකේ ස්විච් එක අපිට එළියෙන් ඔන් වුණා වගේ දැනුණත් ඇතුලේ මේ ස්විච් එකේ තහඩු දෙක අතර සම්බන්ධතාවය නැති වෙලා තමයි තියෙන්නේ. මේ වුණාට පස්සේ මේ රේඩියෝ එක ඔන් වෙන්නේ නැතුව යනවා. ඉතින් මේ වගේ දෝෂයක් ආවට පස්සේ අපි මේ රේඩියෝ එක හරියටම හදා ගන්නවා නම් කරන්න තියෙන්නේ මේ ස්විච් එක වෙළඳ පොලෙන් අලුතෙන් මිලදී අරගෙන මෙතනට රීප්ලේස් කරගන්න එක. එහෙම නැත්නම් ඔයාලට කරන්න පුළුවන් මේ ස්විච් එකේ තහඩු දෙක අතරට මේ වීඩියෝ එකේ පේන විදිහට වයර් එකක් සම්බන්ධ කරලා මේ ස්විච් එක ඔන් ඔෆ් වෙන්නේ නැතුව ඒ කියන්නේ ඍජුවම මේ රේඩියෝ එකට විදුලි සැපයීම යන විදිහට වයර් එකක් කරා මේ ස්විච් එක ෂෝට් කරලා මේ රේඩියෝ එක භාවිත කරන්න. එහෙම කරගත්තට පස්සේ අපිට මේ රේඩියෝ එකේ වොලියම් කන්ට්‍රෝල් එක වැඩ කරනවා. නමුත් ස්විච් එක හැම වෙලේම ඔන් වෙලා තමයි තියෙන්නේ. ඒ වගේ වෙලාවට අපිට කරන්න තියෙන්නේ ප්‍රධාන විදුලි සැපයීමම මේ රේඩියෝ එක ඕෆ් කරලා දාන එක. එහෙම කරගත්තාම මේ ස්විච් එකටත් හොඳයි. ඒ වගේම රේඩියෝ එකටත් හොඳයි. ඉතින් මේ විදිහට තමයි මේ රේඩියෝ එකේ ඉන්න මේ දෝෂය අලුත් වැඩියා කරගන්නේ. ඉතින් ඔයාලගේ රේඩියෝ එකෙත් මේ වගේ දෝෂයක් තියෙනවා නම් උත්සාහ කරලා බලන්න ගොඩක් වෙලාවට හදා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න ඔයාලා දිගටම කැමති නම් ඔයාලට පුළුවන් මගේ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම notification bell icon එක click කරලා තියාගත්තොත් ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගාම ඔයා ගාවට notification එකක් ගෙන්න ගන්න. අපි එහෙනම් තවත් මේ වගේම අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.